හායි ළමයි කොහොමද ඉතින්? ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ රසම රස මෙනු එකක් හදන විදිහ. ඉතින් ඔන්න මම අද මෙනු එකේ මුලින්ම හදන්නේ චිකන් කරි එකක්. මම මුලින්ම චිකන් ටික හොඳට පිරිසිදු කරලා ඒකට කුරුඳු, කරාමු නැටි, එනසල්, ඒ වගේම කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, රම්පා මේ ඔක්කොම එකතු කරලා හොඳට අනලා පොඩි වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මම භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා ඒක රත් වුණාට පස්සේ අපි මුලින් අනාගත්තු චිකන් ටික එකතු කරනවා. ළමයි මම මේකට වතුර එකතු කරන්නේ නැහැ මේ වෙලාවේ. අපි මේක වහලා තිබුණාම මේක බැදෙනවත් එක්කම මේ චිකන් වල තියෙන වතුරෙන්ම තමයි මේ චිකන් එක හොඳට තැම්බෙන්න ඉඩ අරින්නේ මම. ඊට පස්සේ ළමයි මම අනිත් දේවල් වලට දාන්න අවශ්‍ය වෙන කලමනා ටික හොඳට කපලා පැත්තකින් තියාගන්නවා. ඉතින් ළමයි මෙහෙම කරන එකෙන් හරි ලේසි. එතකොට අපිට අනිත් දේවල් ටික ලෑස්ති කරලා මේ ටික එකතු කරන්න විතරයි තියෙන ටට්ටක් ගාලා අපිට එතකොට වැඩ ඉක්මන් කරගන්න ලේසි ක්‍රමයක් මේක. ඉතින් මම මේ විදිහට අවශ්‍ය ලුණු, සුදු ලුණු, ඉඟුරු මේ වගේ දේවල් කපලා පැත්තකින් තියාගන්නවා. දැන් ඔන්න මේ චිකන් එක විනාඩි 5කට පස්සේ මේක මම චුට්ටක් හැඳිගා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේකේ ඩ්‍රයි ගතිය නැතුව වතුර උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ආයෙත් මේක වහලා තව චුට්ටක් දෙන්න තියා ගන්නවා. ඕන මම දැන් හදන්නේ පරිප්පු කරි එක හදන්න. පරිප්පු එකත් හොඳින් සෝද ගන්න ඕන. ළමයි අපි පරිප්පු හොඳට හොද ගන්න ඕන. සාමාන්‍යයෙන් 3 වතාවක් 4 වතාවක්වත් මෙන්න මේ පේන වගේ තියෙන ටික අයින් වෙනකන්. ඉතින් මම හොඳට පරිප්පු ටික සෝදලා ඊට පස්සේ භාජනයකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් තෙල් ටික රත් වීගෙන එනකොට මම මේකට සුදු ලුණු, ඉඟුරු මේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට රම්පා එකතු කරනවා, කරපිංචා එකතු කරගෙන කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඉතින් මේක හොඳට බැදෙන්න ඇරලා ඊට පස්සේ අපේ පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. මම මේකට නයිමිරිස් තමයි එකතු කරගන්නේ ළමයි. නයිමිරිස් එකතු කරගත්තාම පරිප්පු කරි එක ගොඩක් රසයි. ඉතින් නයිමිරිස් එකතු කරගන්නවා. ඒ වගේම මේකට බීලුණු, කරාබු නැටි දෙකකුයි එනසල් නැටිකුයි මම මේකට එකතු කරගන්නවා. ඉතින් එතකොට හරි රසයි පරිප්පු කරි එක. ඔයාලා මෙහෙම හදලා බලන්න ගොඩක් රසයි පරිප්පු එක හදනකොට මේ විදිහට හදන එක. ඊට පස්සේ පරිප්පු ටික එකතු කරලා චුට්ටක් කලවම් කරලා මම මේකට පරිප්පු තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට මම කහ කුඩු ටිකකුත් උළුහල් ටිකකුත් තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා තව. ඊට පස්සේ මේක චුට්ටක් හොඳට වහලා තැම්බෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ තමයි මම මිටි කිරි ටිකක් එකතු කරලා ගන්නෙ. අපි දැන් චිකන් එකේ තත්ත්වය බලමු. ඔන්න හොඳට චිකන් එකට අපි වතුර දැම්මේ නැතුණාට චිකන් ටික හොඳට බැදිලා ඒ වගේම වතුර උඩට මතුවලා තියෙනවා. මම මේ වෙලාවේ ඉඟුරු, සුදු ලුණු, බී ලුණු, රම්පේ මේ ටික එකතු කරලා චුට්ටක් බැද ගන්නවා. තව චුට්ටක් මේකට මම කරපිංචා ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක චුට්ටක් බැදුනට පස්සේ මේකට මම එකතු කරගන්නවා මිරිස් කොඩුව, 3-5 කොඩු, ඒ වගේම ලුණු මේ ටික හොඳට එකතු කරලා මම තව චුට්ටක් මේක බැද ගන්නවා. දැන් ඔන්න ළමයි අපේ පරිප්පු එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේ මේකට උක්කු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට ළමයි පරිප්පු හදලා බලන්න හරිම රසයි. මේකේ රස වැඩි වෙන ප්‍රධානම හේතුව තමයි නයිමිරිස් දාන එක. ඉතින් නයිමිරිස් වල සුවඳ වගේම රස එකතු වුනහම මේ පරිප්පු එක හරිම රසයි. මම චුට්ටක් මේ පරිප්පු එක දියාර ගතිය තමයි හදන්නේ. මොකද චිකන් එකත් මම ග්‍රේවි එක ටිකක් අඩුවෙන් තමයි හදන්න හිතාන ඉන්නේ. ඊටු කරිස් ටිකත් චුට්ටක් හොදි ගතිය අඩුවෙන් තමයි හදන්න හිතන් ඉන්නේ. ඒ නිසා මම පරිප්පු එකට චුට්ටක් වැඩිපුර තෙල් එකතු කරගන්නවා. දැන් ඔන්න මම හදන්න ලෑස්ති වෙන්නේ ඇඹරල්ලා කරි එකක්. ඉතින් ඒකටත් මම මුලින්ම තෙල් ටිකක් එකතු කරලා ඒකට ඉඟුරු, සුදු ලුණු, බී ලුණු, අමු මිරිස්, රම්පා, කරපිංචා මේ ටික එකතු කරලා චුට්ටක් බැදෙන්න අරිනවා. මේක හොඳට බැදුනට පස්සේ මම ඇඹරල්ල ටික එකතු කරගන්නේ. ඉතින් ළමයි මට අද හම්බ වුණේ ලපටි ඇඹරල්ල ටිකක්. ඉතින් මම මේ නිසා ඒවා කපන්නේ නැහැ. ගෙඩිය පිටින්ම තමයි හදන්නේ. ඉතින් චූටි නිසා ඉක්මනින් දී වෙන්න බලනවා. ඒ නිසා මම ගෙඩි පිටින් තමයි එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට හොඳට බැදුනට පස්සේ මම මේකට ඇඹරල්ල ටික එකතු කරගන්නවා. ඇඹරල්ල ටික එකතු කරලා ළමයි මම මේක වහලා මෙහෙමම තියනවා. මොකද වතුර එකතු කරන්නේ නැත්තේ මේකේ ගෙඩි ලපටි නිසා ඉක්මනින් දිය වෙන්න බලනවා. ඒ නිසා මම මේකට වතුර එකතු කරන්නේ නැහැ. මෙහෙමම චුට්ටක් වෙලා බැදෙන්න ඇරලා සාමාන්‍යයෙන් දැන් ඔයාලට පේනවා ඇති හොඳට ගෙඩිය ඉදිලා වගේ බෙරි වෙලා වගේ පේනවා. මේ වෙලාවේ මම මේකට මිරිස් කුඩු 3-5 එකතු කරගන්නවා. මම ඇඹරල්ල එක දාන්න කලින් ළමයි කහ කුඩු එකතු කරන් තිබුණේ. ඒ නිසා මම දැන් මෙතන කහ කුඩු එකතු කරගන්න නැහැ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා මේක හොඳින් කලවම් කරගන්නවා අපි.
ළමයි මම මේකට මිරිස් කුඩු 3-5 දාන්න කලින් සීන් ටිකක් එකතු කරගත්තා. ඒක මට වීඩියෝ වෙලා නැහැ. ඉතින් මම මේ හැඳි ගාන හැන්දෙම වතුර හැඳි දෙකකුත් එකතු කරලා වහලා තියාගත්තයි දෙන්න. ඒ අතරේ ඔන්න මගේ රයිස් එකත් මම ලිපේ තියාගත්තා. අද මම මෙනු එකට එකතු කරගන්නේ කීරි සම්බසහල්. මේක සෝදලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ලුණු චුට්ටකුත් එකතු කරලා ඔන්න වහලා තියාගත්තයි දෙන්න. ඒ අතරේ ඔන්න අපේ ඇඹරල්ලා කරි එකත් හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති හරියම රස පාටට තියෙනවා. ඉතින් මේකේ ග්‍රේවි එක ඔයාලට පේනවා ඇති වතුර ගොඩක් එකතු කරගත්තේ නැති වුණාට හරි උකු ගතියට තියෙනවා. මොකද මේක ලපටි ඇඹරල්ලා නිසා ළමයි ඉක්මනින් දේ වෙන්න බලනවා. ඉතින් මම දැන් මේ ගානින් ඇඹරල්ලා එකත් උයලා ඉවර කරගන්නවා. දැන් ඔන්න ළමයි මම ගොටුකල සම්බල් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. ගොටුකල සම්බල් එක හදාගන්න කලින් ළමයි මම කරන දෙයක් තමයි අපි කෑම කන වෙලාවට තමයි කොළ ටික එකතු කරගන්නේ. ඊට කලින් මම ලුණු ටික කපලා ඒ වගේ මේකට අමු විරිස් අවශ්‍ය ප්‍රමාණයට දාලා ඒ වගේම පොල් දෙහි දාලා මේක හොඳට අනා ගන්නවා. ඉතින් එතකොට ළමයි හොඳට කිරි රසට මේ ටික එකතු වුණාම හරි රස පදමට එනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකුත් එකතු කරලා මේ විදියට අනා ගන්නවා. අපි කෑම කන වෙලාවට තමයි ගොටුකොළ ටික එකතු කරලා මේක අනාගන්නේ. ඉතින් ළමයි අපි මේ විදිහට අනාගත්තාම අර ගොටුකොළ එකේ තියෙන තිත්ත රස එන්නේ නැහැ. මොකද අපි මේ ඔක්කොම එකට දාලා අනාගත්තාම ටිකක් තිත්ත රසක් වගේ එනවා. ඉතින් මෙහෙම අනාගත්තාම හැරෙම කිරි රසට සම්බල් එක ඇඹුලට රසට තියෙනවා. ඉතින් මේ විදිහට මම තද කරන්නේ නැතුව නිකන් නෝමලි මේ විදිහට තමයි අනාගන්නේ. ඔන්න ඉතින් දැන් මම කැමරා එක ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන අපි හදාගත්ත චිකන් එක, මේ තියෙන අපේ කාපාටට කිරි රසට වගේ හදාගත්තු පරිප්පු එක, ඊට පස්සේ අපේ ගොටුකල සම්බල් එක තියෙනවා. ඊට පස්සේ අපේ ඇඹරල්ලා කරි එක තියෙනවා. ඉතින් හරිම ලස්සනට කලර්ස් ටික තියෙනවා. ඉතින් S2 පිනවන්න ඕනේනේ කන්න කලින් ළමයි. ඉතින් ඔන්න පත් එකක් ඉදලා තියෙන්නේ. දැන් අපි කෑම එකක් බෙදාගමු. ඉතින් පේනවානේ හරිම රස පාටයි නෙමෙයි ළමයි මේක හරිම රසට තිබුණා හැමෝම කාපු. මේක රසයි කීවා. ඉතින් ළමයි මං හිතනවා අද වීඩියෝ එක ගොඩක් ලස්සන ඇති කියලා. අද ළමයි බනින්න එපා තෙල් ටිකක් එකතු කරලා තමයි මේ කෑම එක හැදුවේ. හැමදාම මෙහෙම තෙල් එකතු කරලා කෑම හදන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලත් පුංචි හරි දෙයක් ඉගෙන ගන්නත් ඇති කියලා. ඉතින් ළමයි එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.